විමසන 2022 8වෙනි ප්‍රශ්නේ මේක අහලා තියෙන කෘෂ්ණ වස්තු වලින් මුලින්ම කියන සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 කෙල්වින් 6000 කියන. කෙල්වින් 6000. මතු පිට උෂ්ණත්වය. හරි. ඊට පස්සේ කියනවා එයාගෙන් පිටවන විකිරණ වල උච්චතම අවස්ථාවේ තරංග ආයාමය 500යි නැනෝමීටර කියලා. මෙයාට අදාළ උච්චතම තරංග ආයාමය මොකද්ද? නැනෝමීටර 500යි. ඒක සූර්යයා විවිධ තරංග ආයාම විකිරණ පිට කරන තුරු පරිම තීව්‍රතාවයකින් පිට කරන්නේ වැඩිම තීව්‍රතාවයකින් පිට වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ 500 කියන තරංග ආයාමයට අදාළයි. හරි ඊට පස්සේ කියනවා පෘෂ්ඨ උෂ්ණත්වය 1000 වන කෘෂ්ණ වස්තුවකින් උෂ්ණත්වය 1000 වෙච්ච කෘෂ්ණ වස්තුවකින් විමෝචනය වන විකිරණ වල උච්චතම තරංග ආයාමය මොකක්ද කියලා මම අපෙන් අහනවා. හරි. එතකොට කියනවා මෙතනදි 6000ක් වෙද්දි 500යි නැනෝමීටර උපරිම තීව්‍රතාවයෙන් පිට වුණාලු. එතනදී දැන් උෂ්ණත්වය වැඩි 10000යි. ඒ අවස්ථාවේදී උච්චතම තරංග ආයාමය මොකක්ද කියලා මම දැන් අහන්නේ. හරි. ඒතර අපි මෙතනදී අපි දන්නවා මෙතනදී පාවිච්චි කරන්න ඕනේ වීන්ගේ ස්ථාපන නියමය. ලැම්ඩා m අනුලෝම සමානුපාතිකයි ඒ වස්තුවට අදාළ උෂ්ණත්වය 1/8 ගේට. හරි. ඒ දෙන්නගේ ගුණිතය නියතයක් කියලා අපි මෙතන සලකන්නේ. හරි. එතකොට ලැම්ඩා m කියන්නේ මොකද්ද? උච්චතම තරංග ආයාමය 500යි නැනෝමීටර. මම ආදේශ කරනවා ඒ අවස්ථාවේ උෂ්ණත්වය 6000 කෙල්වින්. සමාන වෙනවා මොකද්ද? ඊළඟ අවස්ථාවේ ගුණිතය. මේ දෙන්න එක අවස්ථාවේ ගුණිතය සමාන වෙනවා නියතයක් කියලා කියන්නේ. එහෙනම් අනිත් අවස්ථාවේ ගුණිතයට සමානයි. ඒතර අනිත් අවස්ථාවේ ගුණිතය මොකද්ද? ලැම්ඩා තමයි අපිට හොයන්න කියන්නේ. ඒවා දන්නේ නැහැ. 10000 කෙල්වින් උෂ්ණත්වය. එතකොට මෙතනදී ගත්තොත් එහෙම 6000ට 2000 3යි මෙතෙන් 5යි. ලැම්ඩා මම මේ පැත්තට ගියනම් 5 බෙදෙනවා. 5 බෙදුවම 100යි. 100 ගුණ කිරීම තුනේ 300යි. 300යි දොනගත්තු අපිට හම්බෙන්නේ ඒකකේ නැනෝමීටර. මොකද මේ පැත්තෙන් නැනෝමීටර ආදේශෙන්නේ. ඒක මෙතනත් අපිට හම්බෙන්නේ නැනෝමීටර වලින්. හරි. 300 නැනෝමීටර කියන උත්තරේ හම්බෙනවා. මේකේ උත්තර වලින් 300 නැනෝමීටර කියන දෙවෙනි උත්තරේ. හරි. මේක අපිට ස්මර්ට්මයට යටතට දාන්න පුළුවන්. එතකොට දැන් කතා කරන්නේ 2022 8 වෙනි MCQ එක.